2026 අවුරුද්දේ මගේ channel එකෙන් අරන් එන පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ. ලැබුවා 2026 අවුරුද්ද ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල හැමෝම කතා වෙන ගේම් එකක් තමයි Where Wins Meet කියලා කියන්නේ. ඉතින් ඔයා තාමත් ඔයාගේ ෆෝන් එකට මේ ගේම් එක ඉන්ස්ටෝල් කරගත්තේ නැත්නම් ඔයා තාමත් ඔයාගේ ෆෝන් එකේ මේ ගේම් එක ප්ලේ කරලා නැත්නම් ගොඩක් වෙලාවට ඔයාටත් ඔයාගේ Google Play Store එකේ මේ ගේම් එක සර්ච් කරාට පස්සේ මේ ගේම් එක පෙන්වන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔයාත් එහෙම කෙනෙක් නම් ඔයාටත් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරිද? ඉතින් ඒ ගැන අපි අද වීඩියෝට ගිහිල්ලාම කතා කරමු. ඉතින් වීඩියෝට යන්න කලින් වෙනද වගේම පුංචි ඉල්ලීමක්. ඔයා තාමත් my channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා my channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝට like එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝට ගිහිල්ලාම මේ ගැන කතා කරමු. ඉතින් ඔයාගේ Play Store එකට ඇවිල්ලා මෙතන තියෙන search icon එක click කරලා search bar එකේ මේ game එක search කරගත්තාට පස්සේ ඔයාටත් මේ game එක පෙන්වන්නේ නැත්නම් ඇත්තටම මේ game එක ඔයාගේ phone එකට දාගන්න බැරිද? නෑ. මේ game එක ඔයාගේ phone එකට දාගන්න පුළුවන්. ඉතින් ඒක කරන විදිය අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්නම්. ඉතින් ඔයා මේක try කරන්න කලින් ඔයාගේ phone එකේ RAM එක අඩුම තරමේ 4GB RAM එකක්වත් තියෙන්න ඕනේ. හැබැයි මම මේකට recommend කරන RAM එක 4GB නම් නෙමෙයි. මොකද ඔයා මේක 4GB RAM එකක් එක්ක play කරනවා කියන්නේ මේ game එක සමහර තැන්වලදී ඔයාගේ phone එකේ lag වෙන්න ඉඩ තියෙනවා. ඔයාගේ 6GB 8GB වගේ RAM එකක් තියෙනවා නම් මේ game එක ඔයාට සාමාන්‍ය විදියට play කරගන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට ඔයාට මේක medium graphic එක්ක play කරගන්නත් පුළුවන් වෙයි. 6GB 8GB වගේ RAM එකක් තියෙනවා නම්. හැබැයි ඔයාගේ ෆෝන් එකේ තියෙන chipset එක Android version එක එක්ක මේ දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ කොහොම වුණත් ඔයාට ඔයාගේ ෆෝන් එකට මේ ගේම් එක දාගන්න ඕනේ නම් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න ආසයි නම් ඒක කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාට කියලා දෙන්නම්. ඉතින් අපිට මේක Google Play Store එකේ පෙන්වන්නේ නැති වුණාට අපිට මේකේ APK ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න ඔයා Google app එක open කරගෙන search bar එකේ මෙන්න මේ විදියට search කරගන්න APK පුව කියලා. ඉතින් ඔයා එහෙම search කරගත්තාට පස්සේ ඔයා මෙතනින් ඔයාට උඩින් එන මේ link එක උඩ click කරගන්න. ඉතින් මේ website එක ඔයාට මෙන්න මේ විදිහට load වෙයි. ඉතින් මේ website එකෙන් ඔයාට පුළුවන් ඔයාට ඕනම කරන app එකක APK file එකක් ඔයාගේ phone එකට download කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙන search icon එක click කරලා මේ search bar එකේ ඔයා game එකේ නම search කරගන්න. ඉතින් මේ විදිහට add આવොත් මේවා close කරලා දාන්න. ඉතින් ඔයා game එකේ නම search කරගත්තට පස්සේ ඔයාට මේ විදිහට මේ game එක මෙතන පෙන්නනවා බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ download XAPK කියන බටන් එක උඩ click කරගන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් මේ විදිහට ඔයා යටට එද්දි ඔයාට බලා ගන්න පුළුවන් download XAPK කියලා වරහන් ඇතුලේ 3.5GB කියලා මේකේ APK ෆයිල් එක තියෙනවා. ඉතින් මේක ඔයා ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට මේ විදිහට මේ ගේම් එකේ APK ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ ඔයාට සාමාන්‍ය ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරන විදිහට ඒක උඩ ක්ලික් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මට වාට ඒක පෙන්වන්න බැරි වුණා. මොකද මම මේක ඉන්ස්ටෝල් කරනකොට මගේ ෆෝන් එකේ රෙකෝඩින් එක ඕෆ් වෙලා තිබ්බේ. ඒ හින්දා මට වාට ඒක හරියටම පෙන්වන්න බැරි වුණා. ඉතින් ගේම් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාට මුලින්ම MB 400 ගාණක් ඩවුන්ලෝඩ් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාට ගේම් එකේ account එකක් create කරගන්න සිද්ධ වෙනවා. ඔයාගේ තියෙන email එකක් දීලා ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාට මේකේ මේ ගේම් එකේ තියෙන map තුනක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඉතින් ඔයාට මේකෙන් පළවෙනි map එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පළවෙනි map එකේ තියෙන story එක ඉවරුණාට පස්සේ තමයි ඔයාට දෙවෙනි map එක ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් map තුනම එකවර ඩවුන්ලෝඩ් කරගන්න. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට map තුනම එකවර ඩවුන්ලෝඩ් කරලා ගේම් එක ප්ලේ කරගන්න
පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි ගේම් එක ඔයාගේ Play Store එකේ පෙන්නන්නේ නැත්නම් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මම අද අරන් ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.